ලාවා කේක් මුට්ටියක් හදාගන්න යන්නේ. ඉතින් බලමු අපි කොහොමද කේක් එක හදාගන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙන්නේ ලාවා කේක් එක හදාගන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඉතින් අපි බලමු දැන් කොහොමද කේක් එක හදාගන්නේ කියලා. මම මුලින්ම මෙන්න මේ වගේ බාටනයකට අපේ බටර් ටිකයි චොක්ලට් ටිකයි දාගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ භාජනයකට උණු වතුර දාලා මේක බොයිල් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ලොකු භාජනයක් අරගෙන අපි ඒකට අපේ බිත්තරේ වැනිලා ටික එකතු කරගන්නවා. වගේ විස්කි එකක් ආධාරයෙන් මේක හොඳට කවරම් කරනවා. මේකේ ප්‍රමාණයන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. මේකට දැන් අපි සීනි මේස හැන්ඩි එකක් දාගන්නවා. බටර් ටිකයි චොක්ලට් ටිකයි දිරනකම් මෙන්න මේ වගේ හොඳට දිරනකම්ම මේ වගේ කවරම් කරගන්න. ඉතින් මේ වගේ මුට්ටියක් අරගෙන හොඳින් කලින් දවසේ හොඳින් හොදලා රේලලා ගන්න. ඒක හොඳයි. එතකොට අපිට මේ කේක් එක කල් තියා ගන්න පුළුවන්. අපේ චොක්ලට් එක දැන් හොඳටම දිය වෙලා තියෙන්නේ. මේ දිය වුණ චොක්ලට් එක අපි හොඳට නිවෙන්න තියාගන්න ඕනේ. ඉතින් මම මේ මිශ්‍රණයට පිටි මේස හැන්ඩි එකක් එකතු කරගන්නවා. ඉතින් මම මුලින්ම මගේ oven එක preheat කරගන්නවා. ඉතින් සෙල්සියස් අංශක 180ට විනාඩි 5ක් preheat කරගත්ත oven එකට කේක් එක දාලා විනාඩි 20ක් විතර බේක් කරගන්න ඕනේ. බලමු අපේ කේක් එක දැන් බේක් වෙලා ඇති. බලමු අපේ කේක් එක දැන් බේක් වෙලා ඇති කියලා මට හිතෙනවා. ඉතින් මෙන්න අපේ කේක් මුට්ටිය. මම අපේ කේක් මුට්ටියේ රසය සහ ලස්සන වැඩි කරගන්න මේ වගේ අයිසිං සුගර් ටිකක් උඩින් ඉස ගන්නවා. ඒ වගේම චෙරි ගෙඩි දෙකකුත් තියාගන්නවා.
කේක් මුට්ටියක් ගෙදරදිම හදලා කන්න. ඉතින් අතනම ලොකු ඉදමක් යන්නෙත් නෑ. රසම රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න.